Hey there, welcome to IELTS with Krish. ඉතින් අද මම ආවේ අපේ අලුත්ම short course එක ගැන ඔයගලන්ට inform කරන්න. ඉතින් කාටද මේ short course එක ලැබෙන්නේ සහ මේක ගැලපෙන්නේ? කවුරු ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් ඔයාගේ IELTS results ගන්න මේ මාසය ඇතුළත සති දෙකක් තුනක් ඇතුළත IELTS requirement එක submit කරන්න වෙලා තියෙනවා සමහර universities වල intakes යනවා මේ දවස්වල. ඉතින් ඕක ඔයාගේ rush එකක් වෙන්නේ නැති rush එකේ ඔයාගේ මේ දේ කරන්න සිද්ධ වෙලා ඇති. එහෙම නැත්නම් ඔයා මේ වෙනකොට කරනවා කියලා ලොකු plan එකක ඉඳලා ඒක කරගන්න බැරුව homework miss වෙලා ඔයා ගත්ත course එක ඉවර වෙලා ඔයාට අවශ්‍ය වැඩේ කෙරිලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා එකපාරක exam කරලා මේ වෙනකොට results මදි වෙලා හැබැයි දැන් ඔයාලට submit කරන්න තියෙන කාලේ බොහොම ළඟයි. ඔයා ලොකු rush එකක ඉන්නවා කොහොමද මේක කරන්න කියලා. මෙන්න මේ අයට තමයි පුතේ මේ short course එක අපිට element කරලා තියෙන්නේ. course duration එක පැය 24ක් සතියේ දවස් 3 ගානේ ඔයාලට සති 3මාරක් ඇතුළත මේ course එක complete වෙනවා. මේකෙදි ඔයාලට writing speaking individually assessments ලැබෙනවා. එතකොට ඔක්කොම modules 4 cover වෙනවා. free materials ලැබෙනවා. ඔයාලට අපි හරහා examination එකේ registration එකත් ගාස්තුවක් අය කරන්න නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදී කවද කෝස් එක පටන් ගන්නෙ මේ අඟහරුවාදා. ඒ කියන්නේ 12 වෙනිදා. මැයි 12 රෑ 7:00 තමයි අපි මේ ක්ලාස් එක පටන් ගන්නෙ. ඉතින් මේකෙදි මම මුල විශේෂයෙන් කියන්න ඕන දෙයක් මම මේක වීඩියෝ එකක් කළේත් ඒක සමහර ළමයි යනවා ලොකු කාලයක් අරගෙන හිමින් ඉගෙන ගන්න පුළුවන් කියලා ෂෝට් කෝස් වලට. නෑ ෂෝට් කෝස් එකකදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. ෂෝට් කෝස් එකකදී ඔයාට සිද්ධ වෙන්නේ ඉක්මනින් වැඩ කරලා මොකක් හෝ ස්ට්‍රැටජි එකක් ඔයාට මැච් වෙන ඒ ස්ට්‍රැටජි එකක් යූස් කරලා ඔයාට අවශ්‍ය රික්වයර්මන්ට් එක ගන්න එක. ඔයාගේ ඉංග්‍රීසි හදාගන්න එක, ඔයාගේ මේ ස්පීකින් එක දිගටම මට හොඳට දිගට සුදෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඔය වගේ රික්වයර්මන්ට්ස් තියෙනවා එන ළමයින්ගේ. ඉතින් ඒ වගේ ලොකු එක්ස්පෑන්ඩඩ් ඒරියා එකකට අපිට යන්න බෑ ෂෝට් කෝස් එකකදී. එහෙනම් ඔයා අපේ ජෙනරල් මාස දෙකේ කෝස් එකට ඇඩ් වෙන්න ඕන. මෙතනදී බේසිකලි අපේ මේන් පොයින්ට් එක වෙන්නේ ඔයාව පොඩි කාලෙකින් ඔයාගේ අවශ්‍ය බෑන්ඩ් එකට ට්‍රේන් කරලා එක්සෑම් එකට යවලා රිසල්ට්ස් අරන් දෙන එක. ඉතින් මේක ඔළුවේ තියාගන්න. ඒ වගේම මගේ පැත්තෙන් මම ඔයාට 100% මගේ පැත්තෙන් වෙන්න අවශ්‍ය දේ දෙනවා. හැබැයි ඔයාගේ පැත්තෙනුත් ලොකු සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. මොන වගේද? දෙන හෝම්වර්ක්ස් වෙලාවට කරන්න ඕන. මම දෙයක් කිව්වා මේ ස්ට්‍රැටජිස් ටික කම්ප්ලීට් කරගන්න ඕන. ඒවා ලෑස්ති කරගන්න ඕන. ඔයාගේ වෙලාව ඔයා අනිවාර්යෙන් arrange කරගන්න ඕන short course එකකට එන අය. එහෙම කරගත්තොත් අපි දෙන්න parallelly අපේ contribution එක දුන්නොත් අපිට මේ වැඩේ success කරගන්න පුළුවන්. ඉතින් මම ආයෙ ඔයගලන්ට date එකයි time එකයි මතක් කරන්න. අපි පටන් ගන්න මේ 12 වෙනි අඟහරුවාදා රෑ 7:00ට. ඉතින් ඔය වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, කවුරුනත් ප්‍රශ්නයක් නැහැ. හැම ක්ලාස් එකකම ඔයාට රෙකෝඩින් එකක් ලැබෙනවා. ඉතින් ඔයාට පුළුවන් ක්ලාස් එකක් හදිසියෙ මිස් වුණත් රෙකෝඩින් එක බලන්න. හැබැයි මට අනිවාර්යයෙන්ම homework ඒ on time submit වෙන්න ඕනේ ඔයා ක්ලාස් එක මිස් වුණත්. ඉතින් මේක ගැන introduction session එකක් මම ආයෙ අලුතෙන් කරන්නේ නැහැ. මම හිතනවා ඔයාලට අවශ්‍ය informations මෙතනදී හම්බ වෙන්න ඇති කියන එක. ඉතින් එහෙනම් අපි අඟහරුවාදා රෑ 7:00 මැයි මාසේ හම්බ වෙමු. Good luck. Krish Jayasinghe